අධික පරිහානියකට පත්වෙච්ච සමාජයකටයි අපි මේ බණ කියන්නේ. මේ පරිහානියට සම්පූර්ණයෙන්ම උදව් කරනවා මාධ්‍ය. මාධ්‍ය සම්පූර්ණයෙන් උදව් කරනවා පරිහානියට. මාධ්‍ය තමයි හිරියොත බින්දින්නේ. හිරියොත බින්දලා හිරියොත බින්දගන්න කෙනා උස්සලා පෙන්නනවා. මේ හරිෂෝ කියලා හිරියොත බින්දගන්න කෙනා උස්සලා පෙන්නන්න ඒක බලන අයගේ හිරියොතක් නැතු යනවා. මේකට හොඳ දේශනාවක් බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා. ඒක නම් අපිට දැනගන්නම වටිනා දේශනාවක්. ඒකේ තියෙන්නේ ඒක මට මතක නටගාමිනී සූත්‍රය තියෙනවා මේ නළු නිලියන් ගැන. මේ රංගනී යෙදෙන අය ගැන මේකේ තියෙනවා මේ රංගනී යෙදෙන අය ඒ කාලේ මේ කියන්නේ බුද්ධ කාලේ රංගනීට තින් මිනිසුන් ඇදලා ගන්නවනේ. අර ගන්නකොට මේ කාලේ වගේ නෙමෙයි. ඒ රංගනී යෙදෙන අය ගැන බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා මේ නටගාමිනී කියනවා. භාග්‍යවතුන් වහන්සේ වේළුවනේ ඉන්නකොට කියන ස්වාමීනි අපි නළුවෝ අපිට මේ නාටක රංගනය උගන්වපු අය කිව්වේ මේ රංග මඩලේ රංගපාලා මිනිස්සුන්ව සතුටු කරාපන්. යම් කෙනෙක් රංග මඩලේ රංගපාලා සච්චා අලිකේන ඒ කිව්වේ බොරු වෙනුයි ඇත්තෙනුයි බොරු වෙනුයි ජනං හාසේති ජනයාව හිනස්සයිද රමේති ජනයාව සන්තෝෂයටපත් කරයිද. එයා කය මිදුනට පස්සේ පභාස කියන දෙවියන් අතරේ උපදිනවා කියලා අපිට ඉගැන්නුවා. ඒ කාලේ එතකොට රංගනීය යොදලා තියෙන්නේ දැන් වගේ එලිවෙල්ල පෙන්නලා නෙමෙයි. කළා තියෙන්නේ මොකද්ද? මිනිස්සුන් රංගපාණ්ඩ ආපු කෙල්ල කොල්ල අඬ ගහලා කියලා තියෙනවා. උඹලා මේ ලස්සනට මිනිස්සුන් හිනස්සපන්. මිනිස්සුන්ව සතුටු කරපන්. මිනිස්සුන් හොඳට චූන් කරපන්. මේකේ විපාකේ තමයි උඹලා මරණින් මත්තේ උපදිනවා පභාස කියන දෙවියන් අතරේ. මේ ගුරුවරු උගන්වපු ඒ කාලේ. ඉතින් අහනවා භාග්‍යතුන් වහන්සේ අපිට මේ විදිහටයි ගුරුවරු ඉගැන්වුවේ. අපි රංගනවා අපි නළුවෝ අපි රංගනයේ දුන්නට පස්සේ අපි පභාස කියන දිව්‍ය ලෝකෙ උපදිනවා. ඉද භගවා කිමහාති භාග්‍යවතුන් වහන්සේ මේ ගැන කොමක්ද අපට කියන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ගාමිනී ඕක ගැන මගෙන් අහන්න එපා කොහොම තිබ්බාවේ. එතකොට මේ මිනිස්සයා ආයෙමත් ඇහුවා අනේ භාග්‍යවතුන් වහන්සේ මං අපේ ආචාර්යවරුන්ගේ අපිට නැටුම් රංගන උගන්වපු ගුරුවරු අපිට කිව්වේ රංග මඩලට ඇවිල්ලා ඒ රංගන පීඨයේ ඉඳගෙන ඇත්තෙන් හෝ බොරුවෙන් හෝ රංගන යෙදිලා මිනිස්සුන් හිනස්සපන්. මිනිස්සුන්ව සතුටු කරපන්. මිනිස්සුන්ට විනෝද ආස්වාදී දීපන්. උඹලා මරණින් මත්තේ පභාස කියන දෙවියන් අතරේ උපදී. එතකොට බුදුරජාණන් වහන්සේ ආයෙත් වදාලා ගාමිනී මං ඔහෙට කිව්වා මේක අහන්න එපාය කියලා. වෙන එකක් අහපන් කිව්වා. එතකොට මෙයා තුන්වෙනි වතාවෙත් කියනවා අනේ භාග්‍යවතුන් වහන්සේ අපිට අපේ ගුරුවරු උගන්වුවේ මෙහෙමයි. ඉතින් අපි මේ මරණින් මත්තේ පභාස කියන දිව්‍ය ලෝක උපදින්න ආසාවෙ තමයි මේ අපේ මේ නළු රස්සාව කරන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිනී මං ඔබට කිව්වා වෙන එකක් අහන්න කියලා. ඕක අහන්න එපාය කිව්වා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ එහෙනම් අහගනින් කිව්වා. ඊට පස්සේ කිව්වා ගාමිනී මේ මිනිස්සු ඉන්නේ රාගයට බැඳුණු සිතින්. මේ මිනිස්සු ඉන්නේ ද්වේෂයට බැඳුණු සිතින්. මිනිස්සු ඉන්නේ මෝහයට බැඳුණු සිතින්. එතකොට මේ රාගයට බැඳිලා ද්වේෂයට බැඳිලා මෝහයට බැඳිලා ඉන්න මිනිස්සු රැස් කරලා යම්කිසි නළුවෙක් රංගනයක යෙදෙනවා. ඒ රංගනයේ හේතුවෙන් මිනිස්සුන්ට මොකද වෙන්නේ? තව රාගය හට ගන්නවා. තව ආශාව හට ගන්නවා. තව ද්වේෂය හට ගන්නවා. තව මුලාව හට ගන්නවා. එතකොට අකුසලයේ පිහිටව මිනිස්සුන්ට අකුසලයේම උපද්දනවා.
දැන් අකුසලයේනේ රාගය කියන්නේ. රාගය, ද්වේෂය, මෝහය කියන අකුසලේ. අකුසලේම පිහිටපු මිනිසයාට අකුසලේම උපද්දනවා. රාගෙම උපද්දවනවා. ඇයි රාග තියෙන මිනිසයාට අර සරාගී රංගනයට ඇදිලා යනවා හිත. දේශයේ තියෙන මිනිසයාට දේශය ඇති කරන රංගනයට හිත ඇදිලා යනවා. මෝහයේ තියෙන මිනිසයාට මෝහනීය රංගනයට හිත ඇදිලා යනවා. ගිහිල්ලා ඒකේ හිත බැඳෙනවා. එතකොට යම් කිසි නළුවෙකුට නම් ඒ නළුවා සරාගී රංගනයක යෙදෙනකොට ඒ නළුවාගේ කයට අන් අයගේ හිත බැඳෙනවා. නිලියක් නම් ඇඟපත එළිය දාගෙන රංගනයේ යෙදෙන්නේ ඒක නම් ඉහළට කියන්නේ ඒ නිලියගේ ශරීරයට අන් අයගේ හිත බැඳෙනවා. හඬට හිත බැඳෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිසා මේ සත්වයා හිටියටත් වඩා ප්‍රමාදයටපත් වෙනවා. හොඳට බලන්න හිතලා දැන් ඒක නෙවෙයි අපි ඔය ටීවී මේ Facebook වලට මේ බැහැ වෙන්න එපා කියන්නේ. වෙච්ච ගමන් පාඩම් කරන්න බැරුව යනවා. ඉගෙන ගන්න දරුවෙක් නම් පාඩමට හිත ආසාව නැතු යනවා. නැතෝ කියලා හොරෙන් අර බැඳිච්ච දේම බල ඉන්නවා. හෙලිවැලි රූප බල ඉන්නවා. එතකොට මේ රස්සාවල් කරන අය රස්සාව කරලා විවේකී ලැබුණාද ෆෝන් එක ගියා ආරක බලන්න පටන් ගන්නවා. බල ඉන්නවා. ගෙදර ආවත් සමහර විට කන්නේ 100න් නෙමෙයි කකා ආරක බල ඉන්නවා. මේ විදිහට මිනිස්යාට මොකද වෙන්නේ? රාගයෙන්ම බැඳුණු සිතෙන් වාසය කරන්න අර පුද්ගලයා උදව් කළ ඍජුවම. දේශයේ අවසුණු සිතින් වාසය කරන්න අර පුද්ගලයා ඍජුව උදව් කළා. ගෑණියක් වේවා පිරිමියෙක් වේවා. මෝහයට බැඳුණු සිතින් වාසය කරන්න උදව් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා සෝ අත්තනා පමත්තෝ නළුවා හෝ නිලිය හෝ ඉස්සලම කළා තියෙන්නේ තමා එයි මත්වීමයි. තමා ඒ ප්‍රමාදයටපත් වීමයි. පරේ මදිත්වා පමාදිත්වා අන් අයව ප්‍රමාදයටපත් කිරීමයි. අන් අයව මත් කිරීමයි කළා තියෙන්නේ. දැන් බලන්න හිතලා මේ කාලේ චූටි ළමයිගේ පස්ස නටවනවා. චූටි ජංගි අන්දලා. පුංචි කොල්ලෝ මේ චූටි දරුවෝ අවුරුදු 7-8 දරුවෝ මහා අය වගේ රංගනී දෙන්නේ. ලව්සියෙන් යෙදෙනවා. අම්මලා තාත්තලා අප්පුඩි ගගා ඒකට සතුටු වෙනවා. අම්මලත් රාග මඩගොහරුවේ බැහැගෙන කිරිසප්පයන්වත් මඩගොහරුවේ බස්සනවා. අද මේ වෙනදී ඒක තමයි දියුණුව. ඒක තමයි දියුණුව කියන්නේ. මේ වගේ විනාශයට පත් කරලා ඊට පස්සේ කුපාඩිකම් කරන්න පටන් ගත්තට පස්සේ ධර්මයට බයිනවා බණ කීකී හිටපන් ඕම් කරපු දෙය කියලා. ඊට පස්සේ ධර්මයට බයිනවා. බැලලා තවත් පව් කර ගන්නවා. මහා ලෝකෙට බණ කියන රටේ මහා ලෝකෙට ධර්මයේ කියන රටේ ඔන්න වෙන දෙය කියලා ධර්මයට බයිනවා. කාලයක් තිස්සේ මාධ්‍යයෙන් මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ වනසනවා මුකුත් කියන්නේ. මොකවත් කියන්නේ ඒකට. ඒකට දෙමාපියෝයි හැමෝම එකතු වෙලා ඒකට අත්පොලසන් දීදී ඒක අනුමෝදන් වෙවි ඉන්නවා. කවුරු හරි මොන හරි මේ වලත් වැඩක් කරලා කරදරයක වැටුනොත් ඔන්න ධර්මයට බයිනවා. මහා ලෝකෙට බණ කියන රටේ මහා ලෝකෙට බණ කියලා ඔය කරගත්තේ කෝ බණේ ප්‍රතිඵල කියලා ධර්මයටත් ගරහනවා. ඔන්න රටේ ඇත්ත తත්වේ. ඔය தත්ත්වේ ඉඳලා ඊට පස්සේ ගිහිල්ලා කොයි හරි වාඩි වෙලා මගපල් ලැබුවා කියලා තවත් අමාරු වැටෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සෝ අත්තනා මත්තෝ ඔහු තමන්ව මත් කරගෙන පවත්වෝ තමන්ව ප්‍රමාද කරගෙන පරේ මදිත්වා පමාදිත්වා අනුන්ව ප්‍රමාදයටපත් කළා මරණින් මත්තේ නිරේ උපදිනවා. කොහෙද එනම් මේ රංගනයේ දෙන කිරි දරුවාගේ හිට අනාගතයේ තියෙන්නේ කොහෙද? සතර අපාය. ඊළඟට තියෙනවා දැන් මේකේ කියනවා ඊළඟට ගාමිණීට කියනවා ඊළඟට තමුසෙලාට මේ වගේ මතයකුත් තියෙනවා දෘෂ්ටියක්. මොකද්ද? යම් කෙනෙක් රංගනයේ යෙදිලා වේදිකාවට ඇවිල්ලා ඇත්තෙන් හෝ බොරුවෙන් හෝ ජනයාව හිනස්සයිද? ජනයාව රමණය කරයිද? ඔහු කය බෙදී මරණින් මතු පබාස කියන
දිව්‍ය ලෝකෙ උපදිනවා. කියනවා ගාමිනී ඒක ඊළඟට මිත්‍යා දෘෂ්ටිය කියනවා. ඊළඟට කියනවා ගාමිනී මිත්‍යා දෘෂ්ටිකයාට ගති දෙකයි කියනවා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයාට. එක්ක නිරය එක්ක තිරිසන් අපායේ. මං ඒකයි ඔය ලංකාවේ බුදුන් උපන්නා කියන ගැටේට අහුවෙන්න එපා කිව්වේ. එක්ක නිරේ එක්ක තිරිසන් අපාය. ওই දෙකෙන් එකකට යනවා. ඒ මත දරන අය. ඔය ලංකාවේ බුදුන් උපන්නා කියලාගෙන මහාචාර්යවරු වෙන්න පුළුවන්. යන්නේ නිරේ. එක්ක තිරිසන් අපාය. අරය උගත්තු අරය ඉංජිනේරු එක්ක ඒ නිසා මේ අපි කියන්න ඕනේ කියලා එහෙම එකක් නෑ මේකේ. මේක තියෙන බුදුරජාන් වහන්සේගේ වචනේ විතරයි. එතකොට දැන් මිනිස්සු ටික මොකවත් දන්නේ අපි දැනගෙන හිටියේ අපරාධය අපි දඹදිව ගියේ මෙහෙනේ තියෙන්නේ කියලා කතා කර ඉන්නේ එක්ක නිරේ එක්ක තිරසංග අප මේ තියෙන්නේ මිච්ඡා දිට්ඨිකස්ස කෝ 50ං ගාමිනී පුරිස පුග්ගලස්ස දින්නං ගතිනං අඤ්‍යතරං ගතින් වදාමි නිරයං වා තිරච්ඡාන යෝනිං වාති ගාමිනී මිසදිටුවාට මරණින් මත්තේ උපත් දෙකයි තියෙන්නේ එක්ක නිරයේ එහෙම නැත්නම් තිරිසං අපායේ. ඒ කාලේ නම් මේ නළුවට බේරෙන්න භාග්‍යතුන් වහන්සේ හිටියා. ඊට පස්සේ මේ නළුකම අතෑරියා. හඬා වැටුණා. හඬා වැටිලා එතකොට හඬා වැටෙන එකට බුදුරජාන් වහන්සේ වදාළා ඕකනේ මං කිව්වේ ඔහෙට මේවා අහන්න එපා කියලා. ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීනි මට මේ නළුකම වැඩක් නැහැ කිව්වා. මට පැවිද්ද දෙන්න කිව්වා. කියලා ගිහි ජීවිතය අතෑරියා. අතෑරලා පැවිදි වුණා. පැවිදි වෙලා සැබෑවටම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ කියන්නේ දැන් වර්තමාන මිනිස්සු ධාතුන් වහන්සේලා වඳිනවනේ නිසක ධාතු. නිසක ධාතු කියලා වන්දනා කරනවා. නිසක ධාතු කියන සැක ධාතු තියෙනවා. ඒ වගේ මේකෙත් තියෙනවා මේ නිසක රහතුන්. එතකොට හැබෑවටම රහතුන් වෙච්චා. එතකොට දැන් බලන්න මේ තාලපුට භාගතුන් වහන්සේ ගාවට ආවේ නැත්තම් මේ නටගාමිනී භාගතුන් වහන්සේ ගාවට ආවේ නැත්තම් අර මතේ හිටෙන නිරේන යන්නේ. එතකොට බලන්න කොච්චරන මිනිස්සු ඒ වගේ සතර අපා ගත වෙනවා ඇද්ද? නිරේ යනවා ඇද්ද? වර්තමානේ නම් යන්නේ නිරේ. ඒක පැහැදිලි.